සලූත් බොනසියාර බෑමාරේ. ඉතින් ළමයි මම අවුරුදු 5ක් පුරාවට ඔයාලට රුමේනියාව ලස්සනට පෙන්නපු මගේ ඇක්ෂන් කැමරා එක මේ වෙද්දි කැඩිලා තියෙනවා. ඉතින් මම මෙච්චර කාලයක් යූස් කළේ GoPro Hero 8 Black එකක්. ඉතින් දැන් මේ වෙද්දි ලේටස්ට් මම version එක GoPro Hero 13 එක. ඉතින් අද මම ආවා Vivo Mall එකට GoPro Hero 13 Black එකක් buy කරන්න. ඉතින් අපි යමු ෂොප් එකට ගිහිල්ලා බලමු කොහොමද ප්‍රයිසස් වෙන්නේ කියලා ඔයාලට අරන් එන්නම් අන්බොක්සිං වීඩියෝ එකක් මගේ අලුත්ම ඇක්ෂන් කැමරා එකේ. කට්ටියම බලන්න ඉන්න. ඉතින් ළමයි මම දැන් මේ වීඩියෝ කරන්නේ මගේ iPhone එකේ. මේකත් iPhone 13 එකක්. ගොඩක් පරණයි. ඉතින් මේ වෙද්දි මෝල් එකත් ක්‍රිස්මස් එකට සරසර ළමයි තියෙන්නේ. මම යනවා මම කලින් දවසක් බැලුවා GoPros කොහොමද ප්‍රයිසස් කියලා මේ ෆ්ලැන්කෝ එකේ මේක තමයි අඩුවටම තිබ්බේ. අපි යමු ෂොප් එක ඇතුළට. මන්තක විදිහට මෙන්න මේ හරිය තමයි GoPro එහෙම දාලා තිබ්බේ. මෙන්න මේ පැත්තේ එනවා. මෙන්න තියෙනවා GoPro Hero 13 Black එක. අපි බලමු මේක ප්‍රයිසස් කොහොමද කියලා. හරිලම ඔන්න තියෙනවා GoPro Hero 13 Black එක. මේක ලේ 2149ක් තමයි වෙන්නේ. මේක ඇක්සසරිස් එක ෆුල් සෙට් එක එන්නේ. ලංකාවේ මුදලින් රුපියල් 1,51,000ක් විතර වෙනවා. මෙතන තියෙනවා ඇක්සසරිස් නැතුව කව එකයි එතකොට 64GB මෙමරි කාඩ් එකක් එක්ක ප්‍රොමෝෂන් එක කරලා 1919ක් වෙන්නේ. එතකොට 11 Black එකක් තියෙනවා. මේක සීරීස් දෙකක් පල්ලෙහා එකක්. ඉතින් එහෙනම් අපි ගමු නේද ළමයි? හරි ළමයි ඔන්න බිල්ල දාලා ගත්තා අලුත්ම GoPro Hero 13 Black එක. ෆයලම් ඇත්ත දෙනවා මෝල් එක ඉක්මනට එළියට යන එක ඇඟට ගුණයි. අපි ගෙදරම ගිහිල්ලා එහෙනම් අන්බොක්ස් කරලා බලමු. මගේ අලුත්ම ඇක්ෂන් කැමරා එක. මේකේ තියෙනවා මම ගත්තේ ළමයි එක්ස්ට්‍රා 2 බැටරිස් එනවා. එතකොට SD කාඩ් එකක් එනවා. ND ෆිල්ටර්ස් එනවා. කවර් එකක් එනවා. එතකොට GoPro හැන්ඩල් එකක් එනවා මේකට. අපි එහෙනම් ගෙදර ගිහිල්ලාම අන්බොක්ස් කරලා බලමු අලුත්ම කැම් එක. හරිලම ඉතින් අපි අන්බොක්ස් කරන්න කලින් අපි බලමු මේ බොක්ස් එකේ මොනවාද මේක ගැන ඩීටේල්ස් තියෙන්නේ කියලා. ඉතින් මේක 5.3K 60 fps රෙකෝඩ් කරන්න පුළුවන්. එතකොට 4K 128ps රෙකෝඩ් කරන්න පුළුවන්. 2.7K 240 රෙකෝඩ් කරන්න පුළුවන්. එතකොට burst slow mo at 720p 400 ගන්න පුළුවන් plus 8x slow mo. එතකොට HDR වීඩියෝ තියෙනවා. lens mode එක auto detection දාන්න පුළුවන්. එතකොට ළමයි 27 megapixel photos ගන්න පුළුවන්. super photo raw HDR photos ගන්න පුළුවන්. hyper view 177 degrees ultra wide FOV තියෙනවා. time lapse with time warp 3.0. එතකොට 10 bit color night effects තියෙනවා. GPS තියෙනවා. එතකොට 10 meters and 33 feet under waterproof ළමයි. ඉතින් එහෙනම් අපි යමු unboxing එකට නේද? හලෝ එහෙනම් අපි යමු මගේ අලුත්ම 13 Black එක unbox කරන්න. මම තියෙනවා මෙන්න මේ වගේ ලස්සන කේසින් එකක තමයි එන්නේ. හොඳ strong කේසින් එකක් මේක. අපි open කරලා බලමු. එළියට ඕපන් කරපු ගාම ළමයි මෙන්න මෙතන තියෙනවා 64GB SD එකක් ෆ්‍රී හම්බෙලා. එතකොට යූෂුවලි අපිට හම්බ වෙන GoPro එකක් buy කරද්දි මෙන්න වගේ ස්ටිකර්ස් ටිකක් කලින් නම් GoPro එකේ normal brand දාන ස්ටෑන්ඩඩ් මේගොල්ලන් logo එක කොහොමද කියලා ඉදිරියෙන් මේ වගේ මේ පාර කලර්ස් තුනක් හතරක් ඇවිල්ලා තියෙනවා. සුදු, කළු, නිල්, රෝස පාට. එතකොට paper works වගේ තියෙනවා. මෙතන තියෙනවා useless things. මෙතන තියෙන GoPro එක කොහොමද අපි setup කරගන්නේ කියන එක. ඒතර catalog එක. එතකොට මේකත් useless. පළවෙනිට ඔන්න තියෙනවා ළමයි handle එක.
හැන්ඩල් එක හම්බ වෙනවා අපිට ඇක්සසරීස් වලට. එතකොට මෙතන අපිට GoPro එක කොහේ හරි මවුන්ට් කරගන්න ඕන කරන ඇක්සසරීස්. එතකොට හම්බ වෙනවා 2 batteries. ඊට පස්සේ තියෙනවා කැම් එක. ඉතින් මම කලින් යූස් කළේ 8 black එක. ඒක මේකට වඩා ගොඩක් පොඩි ළමයි. ඉතින් 9 series එකේ ඉඳන් සාමාන්‍ය මෙන්න මේ size එකම තමයි කැමරා බොඩි එක ආවේ. 9 එකේ ඉඳන් මෙතන ඉස්සරහ lens එකක් display එකක් එන්න ගත්තා. එතකොට cam එකේ lenses අපිට change කරන්න පුළුවන්. මේ lenses ND filters add කරගන්න පුළුවන් අපිට. එතකොට ඔන්න වගේ තමයි පිටිපස්සේ තියෙන්නේ. එතකොට අපි බලමු තා මොනවද තියෙන්නේ කියලා. මෙතන තියෙනවා තමයි අපිට කැමරාව මවුන්ට් කරගන්න 3M ස්ටිකර්ස් යූස් කරලා හෙල්මට් එකක කොහේ හරි මවුන්ට් කරගන්න ඕන කරන ඇක්සසරීස්. එතකොට මෙතනින් තියෙනවා අපිට ඒ මවුන්ට් කරගන්න වෙන ස්ක්‍රූ එක. එතකොට එතන තියෙනවා charge කරන GoPro cable එක. ඉතින් ඔන්න ඔය ටික තමයි එන්නේ GoPro 13 black එකට with accessories. මෙන්න මෙතනින් පටන් ගමු. මේකේ තියෙන ස්ටිකර්ස් ටික ගලවලා දාන්න. ඒක ලවෙන්නේ නැහැ ගොඩක් හයිය. අපේ ෆ්‍රොන්ට් ඩිස්ප්ලේ එක lens එක මේ වගේ මොහොම තියෙනවා. එතකොට අපේ main display එක තියෙනවා. අරම cam එක. එතන මෙතන අපිට normal standard විදියටම එයාලගේ mount කරන්න එන කැලේ දෙක. අපි එහෙනම් පුරා කියලා on කරලා බලමු අපේ GoPro එක. on කරන්න තමයි batteries දාන්න. battery එකක් අපි කඩලා බලමු මේකේ charger මම charge තියනවද දන්නේ. charge තියනවා ළමයි. ඔන්න GoPro English. By using this GoPro, I agree to the terms of service available at gopro.com legal. Agree. GPS enable awesome features for videos including optional data overlays. Turn on to control your camera using your voice on. Voice control language is set to English. Confirm. SD card එක මම තාම දාලා නැහැ ළමයි. battery එක 24% තියෙනවා දැනට. මෙතනින් එහාට යන්න SD card එක අපි insert කරන්න ඕනේ. හරියම ඉතින් ඔන්න මම cam එකට මගේ SD card එකත් insert කරලා settings ටිකත් හදාගෙන මම මේ පළවෙනියටම ගන්න footage එක තමයි මේක. මම ආයි පාරක් මෝල් එක ඇතුළට ඇවිල්ලා තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් මේ වෙලාවේ මම 1080p 60 fps වලින් තමයි රෙකෝඩ් කරන්නේ. මොකද මට maximum performance මේ වෙලාවේ පෙන්වන්න බෑ. මොකද මම වීඩියෝ එකේ මුල් කොටස මොබයිල් එකෙන් කරපු නිසා මම 1080p දාලා කරේ. ඉතින් මේකේ 5.3 K වලින් අපිට රෙකෝඩ් කරන්නත් පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි 1080p දාලා කරද්දී ඔයාලට වීඩියෝ එක බලා ගන්න පුළුවන්. ඉතින් අපි ඇඩ්වෙන්චර්ස් එහෙම කරද්දී මේකේ මැක්සිමම් පර්ෆෝමන්ස් වලින් වැඩ කෑලි දාමු. ඒ වගේ මේ වෙලාව මතක් කරනවා ළමයි ක්‍රිස්මස් එකට ඔයාලට පොඩි සර්ප්‍රයිස් එකක් තියෙනවා මං ගානේ. මම පුංචි හින්ට් එකක් දෙන්න. ලංකාවේ ගොඩක් කතෝලික කට්ටිය
නත්තලට ඉන්න පෙරුම් පුරණ තැනක ඉඳගෙන මම ඊළඟ බ්ලොග් එක අරන් එන්න. ඉතින් ඒ පුංචි බලාපොරොත්තුත් එක්ක මම මේ බ්ලොග් එක නතර කරනවා. කට්ටියන් පරිස්සමෙන් ඉන්න. චාව්.